කියන්නේ. දැන් වෙලාව 5:43යි. දැන් අපි ට්‍රේන් එකේ යනවා. ට්‍රේන් එක නැගලා කතා කරමු. ඉතින් යාළුවනේ අපිට කියන්න බැරි වුණානේ අපි අද කොහෙටද යන්නේ කියලා. අපි අද යන්නේ අනුරාධපුරයට. මේක ඉතින් වන්දනා ගමනක් කියලා කියන්නත් පුළුවන්. අපිට හිතුණා පොඩි වෙනසකටත් එක්ක ට්‍රේන් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න. මේ ට්‍රේන් එක නම් එන්න තිබ්බ ටයිම් එකටම ආවා. ඉතින් ඔයාලා ට්‍රේන් එකේ යනවා නම් ඔන් ටයිම් ඇවිත් ඉන්න. අපි මේ ගමන ප්ලෑන් කරලා සති 3කට විතර කලින් තමයි ට්‍රේන් එකේ ටිකට් බුක් කරගත්තේ. කලින් ෂීට් බුක් කරගන්න එක තමයි හොඳ යාළුවනේ. මොකද ක්‍රවුඩ් එක වැඩි දවසට ෂීට් බුක් කරගන්න ටිකක් අපහසු වෙනවා. අපේ ට්‍රේන් එක නම් ආවා. අපි බුක් කරගත්තේ ෆස්ට් ක්ලාස් ටිකට් එකක්. ඉතින් මේ දැන් අපි යන්නේ අපි බුක් කරගත්තේ ෂීට් එක හොයාගෙන. අපි ෂීට් එක හොයාගෙන පොඩි වෙලාවයි ගියේ යාළුවනේ. මෙන්න ඉතින් අපේ ජතු සැපට දොයි. ට්‍රේන් එකට පේන view එක නම් මාරම ලස්සනයි. ඉස්සරහේ බැවක් තියෙනවා. ඒකේ නෙළුම් මල් පිපිලා තියෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක සුන්දරත්වය විඳින්න පුළුවන්. මෙන්න මේ ඇප් එකෙන් තමයි අපි ෂීට් බුක් කරගත්තේ. මේ තමයි ඇප් එකේ ඉන්ටර්ෆේස් එක. මේ ඇප් එකෙන් ෂීට් බුක් කරන්න, ලයිව් ට්‍රේන් ෂෙඩියුල් එක බලා ගන්න, ඒ වගේම ඊ-ටිකට් පර්ච් කරන්නත් පුළුවන්. මේ ඔයාලට පේන්නේ ඇප් එකෙන් ට්‍රේන් ෂෙඩියුල් එක බලන විදිහ. මේ අපිට පේන්නේ අපි සිලෙක්ට් කරපු ඩේට් එකට අපිට අවශ්‍ය ස්ටේෂන් එකට යන්න තියෙන ට්‍රේන් වල ෂෙඩියුල් එක. ට්‍රේන් ලේට් වෙනවා නම් ඒ සම්බන්ධ ඩීටේල් ගන්නත් පුළුවන්. මෙතනින් තමයි අපි ෂීට් බුක් කරගත්තේ. ඔන්ලයින් වගේම ටිකට් print කරන ස්ටේෂන් 50ක් තියෙනවා. ඒ වගේම ඔයාලට ටිකට් කලෙක්ට් කරගන්නත් පුළුවන්. අපි බුක් කරපු ෂීට් වලට අපිට ටෙම්පරරි රිසර්වේෂන් එකක් හම්බ වෙනවා. අපි ඒක print කරගෙන ගිහින් කොටුවේ ස්ටේෂන් එකේ රිසර්වේෂන් ඔෆිස් එකෙන් ඔරිජිනල් ටිකට් එකක් ලබා ගන්න ඕනේ. අපි දැන් අනුරාධපුර ස්ටේෂන් එකේ ඉන්නේ. 4ක ගමන. දැන් අපි ඉන්න තැනට ගිහිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරලා අපි අනුරාධපුරේ වඳින්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. මේ පේන්නේ අනුරාධපුරේ ස්ටේෂන් එක. මෙතනින්ම ට්‍රීවිල් ගන්න තියෙනවා අපිට අවශ්‍ය තැනකට යන්න. ඒ වගේම පික්මීට් වැඩ කරනවා. අපි දැන් පූජා නගරයට ආවා. මෙතන වෙහිකල් පාක් එක ඉස්සරහින් තියෙන හෙළබොජුන් හලෙන් රීසනබල් ප්‍රයිස් එකකට ඔයාලට කෑම ගන්න පුළුවන්. මේ ටයිම් එකේදී නම් අපි හොඳටම බඩගින්න හිටියේ. ඉතින් අපි හෙළබොජුන් එකෙන් රයිස් ඇන්ඩ් කරි වගේම ජූස් ඕඩර් කරා. මේ වගේ ටේස්ට් එක නම් හොඳයි. ජූස් එක කූල් එක නම් පොඩ්ඩක් අඩුවෙන් තිබුණේ. අපි ජයශ්‍රී මාබෝධිය, රුවන්වැලි සෑය වගේම ටූපාරාමය ඇඳ පුදා ගත්තා. ඉතින් යාළුවනේ අපි ඊරෑ නවත්තන් ගත්තේ මේ ස්ථානයේ තමයි. දැන් ඉතින් අපි චෙක් අවුට් වෙලා 10යි කාලයි වගේ වෙලා චෙක් අවුට් කරනවා. අපි ටවුන් එක පැත්තට අනුරාධපුර ටවුන් එක පැත්තට තමයි යන්න හදන්නේ. මොකද අපි ට්‍රේන් එක තියෙන්නේ හවස 4ට.
ඒ වෙනකන් ඉතින් චුට්ටක් ඇවිදලා සවුන්ඩ් ගෙත් ඉන්න බලලා නාන්න දැනගිම බලලා නාලා පොඩ්ඩක් එන්ජොයි කරලා අපි හපා ට්‍රේන් එකේ යනවා. ඉතින් අපි මේ තමයි අපි කිව්වන. දැන් ඔෆිස් එකේ සර්විස් එක තමයි. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවේ මෙන්න මෙතනට රසගෙදර. මේකේ කෑම ගැන කියනවා නම් මෙයාලා කෑම සේව් කරන්නේ නෙළුම් කොලේ. අපි ගිහිල්ලාම බලමු. කෑම වල ටේස්ට් එක නම් සුපර්. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි කෑම කාලා ඩෙසර්ට් වලට ගත්තේ කර්ඩ්. ඉතින් මේ වගේ ගමනක් ඇවිල්ලා මේ වගේ ඩෙසර්ට් එකක් කෑවේ නැත්නම් ඉතින් වැඩක් නෑනේ. ඉතින් ඔයාලත් අපේ vlogs වලට කැමති නම් චතු and Shashi Diaries YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ ඔයාලට පේන්නේ ජේතවනාරාමේ මියුසියම් එක. ජේතවනාරාමයට එනවා නම් අනිවාර්යෙන් මෙතනටත් එන්න. මෙතන අපිට පුරාවස්තු වගේම අතීතයේ භාවිතා කරලා තියෙන තාක්ෂණයන් පිළිබඳවද අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ආදරෙන් මතක් කරන්න ඕනේ මිස්ටර් චින්තක ඇතුළු මේ මියුසියම් එකේ ස්ටාෆ් එක. එයාලා අපිට මෙතන තියෙන හැම පුරාවස්තුවකම විස්තර කියලා දුන්නා. ජේතවනාරාමයේ ළඟ තියෙන මෙන්න මේ කෑම කඩේ නම් කෑම හරිම රසයි. අපිත් මෙයාලට කෑම ඕඩර් එකක් බාර දුන්නා. ඒ මොකටද කියලා අපි ඊළඟ vlog එකේදී කියන්නම්. දැන් මේ ට්‍රිප් එක ඉවර කරලා ආපහු යන්න ට්‍රේන් එකට තමයි අපි මේ ආවේ. ට්‍රේන් එකේ ගමන නම් හරිම ජොයිෆුල්. මේ බලන්නක ඉතින් අපේ චතු සුපර් හීරෝ වගේ යන විදිය. එහෙනම් යාළුවනේ අපි අදට ගිහින් එන්නම්. ඊළඟ vlog එකෙන් හම්බෙමු. අපි චතු and Shashi Diaries. Bye.